ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය කියව ගමන් අපේ ඔළුවට එන්නේ මහා වංශය වගේ පොත්පත් නේද? ඒත් පොත්වල ලියුණු කතාවට එහා ගියා පොළොව යට සැඟවුණු සැබෑම කතාවක් තියෙනවා. අන්න ඒ භෞතික සාක්ෂි අතරට කිමිදිලා අපේ අතීතයේ ඇත්තටම කොයි වගේද කියලා හොයන්නයි අපි අද මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි මෙහෙම හිතමු. ලියපු දෙයක් විතරක්ම විශ්වාස කරන එක හරිද? නැත්නම් අපි හරියට රහස් පරීක්ෂකයෝ වගේ වෙලා අතීතයෙන් ඉතිරි වෙච්ච පුංචි හෝඩුවාවල් එකතු කරලා ඇත්ත කතාව මොකක්ද කියලා අපිම හොයාගන්න ඕනේද? අපේ ඉතිහාස කතාව ගොඩනගන්න ප්‍රධාන සාක්ෂි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ලියපු කතාවක්. ඒත් අනිත් එක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඒව තමයි අතීතයෙන්ම ඉතුරු වෙලා අපිට අල්ලන්න පුරුවන් සැබෑම හෝඩුවාවල්. මේ දෙකේ වෙනස තේරුම් ගන්න එක තමයි අපේ ගවේෂණයේ පළවෙනි පියවර. හොඳයි. එහෙනම් අපි අපේ විමර්ශනීය පළවෙනි කොටස පටන් ගමු. අතීතයේ අභිරහස. ඉතින් මොනවද මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන්නේ? හරිම සරලයි. මේ කියන්නේ අතීතයෙන් ඉතිරි වෙලා තියෙන භෞතික දේවල්. මේව කතා නොකලට ඉතිහාසය ගැන තියෙන බලවත්ම සාක්ෂි තමයි මේවා. මේ අතීතයේ අභිරහස විසඳන්න අපිට ප්‍රධාන හෝඩුවාවල් වර්ග 4ක් තියෙනවා. අපි දැන් එකින් එක අරගෙන බලමු මේවා ඇතුලේ මොන වගේ කතාද හැංගිලා තියෙන්ද කියලා. අපේ දෙවැනි කොටස ඉතිහාසයේ කියවනින්ගි. අපි දැන් මේ හෝඩුවාවල් එකින් එක අරගෙන ගැඹුරින් බලමු. අපේ පළවෙනි හෝඩුවාව අභිලේඛන. මේවා කියන්නේ ගල්, තඹ තහඩු වගේ දේවල් වල කෙටු පණිවිඩ. මේවා හරිම වටිනවා. මොකද මේවා හරියට අතීතෙන් කෙලින්ම අපිට එවපු පණිවිඩ වගේ. ඒ කාලේ නීති පරිත්‍යාග ගැන කිසිම අතරමැදියෙක් නැතුව අපිට දැනගන්න පුරුව. හිතන්නකෝ ගල් පූරුවලේ ඉඳන් පොඩි මැටි භාජනයක කටේ පවා මේ ලියවිලි තියෙනවා. ඒක ඇත්තටම පුදුමයි නේද? මේ හැම එකක්ම අතීතයේ වෙනස්ම පැත්තක් ගැන අපිට කතාවක් කියනවා. මේවා නිකම්ම බඩු නෙමෙයි කතා කරන සාක්ෂි. මෙන්න බලන්න හරිම අපූර්ව උදාහරණයක්. පනාකඩුව තමසන්නස. පළවෙනි විජේබාහු රජතුමා තමන්ට පක්ෂපාතීව සේවය කරපු නිලධාරියෙක්ට ඉඩමක් ප්‍රදානය කරපු විදිය ගැන කෙලින්ම මේකේ ලියවිලා තියෙනවා. මේ එක වාක්‍යයෙන් ඒ කාලේ රාජ්‍ය පාලනය, පක්ෂපාතීත්වය, කෘතගුණ සැලකීම ගැන කොච්චර දේවල් අපිට තේරුම් ගන්න පුළුවන්ද? හොඳයි. අපි යමු අපේ දෙවෙනි හෝඩුවාවට. කාසි. කාසි කියන්නේ නිකම්ම මුදල් විතරක් නෙමෙයි. ඒක හරියට අතීත ආර්ථිකයක ඇඟිලි සලකුණක් වඩේ. මේක ඇත්තටම පුදුම සහගතයි. එක මේක පුංචි කාසියක් අතට අරගෙන ඒ කාලේ ආර්ථිකය කොච්චර ශක්තිමත්ද, ලෝහ තාක්ෂණය කොච්චර දියුණුද විතරක් නෙමෙයි ඈත රෝමය, චීනය එක්ක ගනුදෙනු කළාද කියලාත් කියන්න පුරුවන්. ලංකාවෙන්ම කාසි හදපු අච්චු හම්බ වෙනවා කියන්නේ මේක කොයිතරම් දියුණු මට්ටමක තිබුණද කියන එකට හොඳම සාක්ෂියක්. දැන් අපි බලමු තුන්වෙනි හෝඩුවාව. නටබුන්. මේවා හරියට පුරාණ සමාජයක ඇටසැකිල්ල වගේ. මේව දිහා බලලා ඒ මිනිස්සු කොහොමද ජීවත් වුනේ, වැඩ කළේ, වැඳුම් පිදුම් කළේ කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. මේ නටබුන් කියවන්න පටන් ගත්තම අපේ මුතුන් මෙත්තන්ගේ දක්ෂතා ගැන පුදුම හිතෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ වාරි තාක්ෂණය. ඒ වැව්වු අමුණු අදටත් අපිව මවිත කරනවා. ඒ හරහා ඔවුන්ගේ සමාජය, කලාත්මක හැකියාවන් ගැන පැහැදිලි චිත්‍රයක් අපේ හිතේ මැවෙනව නේද? අපේ අන්තිම හෝඩෝම් කාණ්ඩය තමයි චිත්‍ර, මූර්ති සහ පුරාවස්තු. මේවා තමයි අතීත මිනිසුන්ගේ හදගැස්ම අපිට දැනෙන්න සලස්වන. ඔවුන්ගේ ජීවිතවලට එබී බලන්න ඉඩ දෙන පෞද්ගලිකම සාක්ෂි. මේ උදාහරණ දෙක දිහා බලන්නකෝ. එක පැත්තකින් සීගිරි සිතුවම් අපිට කියන්නේ ඒ කාලේ විලාසිතා, ආභරණ වගේ දෛනික ජීවිතය ගැන. අනිත් පැත්තෙන් ඉසුරුමුණි කැටයම් පෙන්වන්නේ ඔවුන්ගේ ගැඹුරු ආගමික විශ්වාසයන්. එකම යුගයේ කලාවෙන් කොච්චර වෙනස් කතා දෙකක්ද අපිට දැනගන්න ලැබෙන්නේ නේද? හොඳයි අපි යමු තුන්වෙනි කොටසට. මේ වයින් අපට උගන්වන පාඩම් මොනවද? ඉතින් මේ හැම දෙයකින්ම අද දවසට අපිට තියෙන වැදගත්කම මොකක්ද? ඉතිහාසය ඉගෙන ගන්න එකෙන් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. අපි සමාජය හරියට තේරුම් ගන්න, අතීත අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන අනාගතය හදන්න, අපේ අනන්‍යතාවය අඳුන ගන්න, ඒ වගේම එකිනෙකාට ගරු කරමින් විවිධ මත ඉවසමින් එකට ජීවත් වෙන්නත් ඉතිහාසය අපිට උගන්වනවා. අපේ හතරවෙනි කොටස වර්තමානයේ වගකීම. හැබැයි මේ වටිනා උරුමයට අද ලොකු තර්ජන තියෙනවා. බලන්නකෝ නාගරික සංවර්ධනය, කෘෂිකර්මාන්තයේ ව්‍යාප්ති වීම, ඊටත් වඩා මේ නිදන් හොරුන්ගෙන් වෙන විනාශය නිසා අපේ පුරාවස්තු වලට කොයිතරම් තර්ජනයක් එල්ල වෙලාද කියලා. මේ ඉතිහාසය ඇස්පනා පිටම නැති වෙලා යන එක ඇත්තටම සිද්ධ වෙන දෙයක්. අපි එක දෙයක් හොඳට මතක තියාගන්න ඕන. මේ පුරාවස්තු
අද අපි මේ දකින්නේ පරම්පරාව ගානක් තිස්සේ මිනිස්සු S2 වගේ මේව රැකගත්තු නිසා. ඒක දිගු සංරක්ෂණ දාමයක ප්‍රතිඵලයක්. ඒ නිසාම ඒ සංරක්ෂණ දායමය නොකැඩී ඉදිරියට ගෙනියන එක මේ උරුමය ආරක්ෂා කරන එක අපේ පරම්පරාවේ මේ රටේ හැම පුරවැසියෙක්ගේම යුතුයකමක් සහ වගකීමක්. අපේ පස්වෙනි සහ අවසාන කොටස අපි ඉතිරි කර යන්නේ කුමක්ද? එක මොහොතකට හිතන්න අනාගතයේදී කවුරු හරි අපේ කාලය ගැන හොයනකොට එයාලට හම්බ වෙන්නේ මොන වගේ හෝඩුවාවල්ද? අපි අද ආරක්ෂා කරන දේවල් වලින් තමයි ඕන් අපේ කතාව ලියන්නේ. ඉතින් අපි ඕන්ට ඉතිරි කරන්නේ මොන වගේ කතාවක්ද? ඒක තීරණය කරන්නේ අපි හැමෝමයි.